මේ දවස්වල අපේ රටේ ගොඩක් පළාත්වලට බලපෑපු ගම්වතුර තත්ත්වය ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඉතින් අපි හැමෝම හිතන්නේ ලොකුම කරදරේ ඉවරයි කියලානේ. හැබැයි ඇත්තටම අපේ දරුවන්ගේ සෞඛ්‍ය ගැන හිතුවොත් ලොකුම අවදානම පටන් ගන්නෙ දැන් තමයි. අපි මේ කතා කරන්න යන්නේ ඒ ගැන. ඔව් ගංවතුර බැහැලා ගියාට පස්සේ අවදානම ඉවර නැහැ කියන එක තමයි ඇත්ත. ඇහැට පේන වතුරේ අනතුරු දැන් නැතුව ඇති. හැබැයි ඇහැට පේන්නේ නැති ඊටත් වඩා දරුණු සතුරෙක් තාමත් අපිත් එක්ක ඉන්නවා. විශේෂයෙන්ම අපේ පොඩි දරුවන්ට ලොකු තර්ජනයක් වෙමින්. වතුර බැහැලා ගියාට මොකද්ද? ඒ වතුර ගෙන ආපු විෂ බීජ තාමත් මෙතනමයි. ගං වතුරෙන් පස්සේ එකතන රැඳිලා තියෙන මඩ වතුර, කුණු කසල මේවා තමයි භයානක බැක්ටීරියා, වෛරස් වගේ දේවල් බෝ වෙන නියම තැන්. ඉතින් වැඩිහිටියන්ට වඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු නිසා මේ ලෙඩ රෝගවලට ලේසියෙන්ම ගොදුරු වෙන්න පුළුවන් අපේ දරුවන්ට. හොඳයි. අපි බලමු මේ කතාබහේදී මොනවද ආවරණය වෙන්නේ කියලා. මුලින්ම බලමු මේ සැඟවුණු තර්ජනය මොකද්ද කියලා. ඊළඟට අපිරිසිදු වතුරෙන් එන අනතුරු, ගම් වතුරෙන් පස්සේ එන මාරාන්තික වුණ රෝග, සමේ සහ හුස්ම ගැනීමේ අපහසුතාව ගැන කතා කරනවා. ඒ වගේම හදිසි අවස්ථාවකදී හඳුනා ගන්න ඕන ලක්ෂණ සහ මේ හැම දෙයකින්ම ආරක්ෂා වෙන්න ඕන විදිහත් අපි බලමු. හරි. අපි මුලින්ම කතා කරමු අපිරිසිදු ජලයෙන් එන අනතුරු. ඒ කියන්නේ පාචනය සහ වමනය ගැන. ගම් වතුර බැහැලා ගියාට පස්සේ මුලින් වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. මේකට ප්‍රධානම හේතුව තමයි මල පහ, කුණු කසල වගේ දේවල් මිශ්‍ර වෙච්ච වතුර. රෝග ලක්ෂණ තමයි දියර වගේ බඩ යන එක සහ වමනය. හැබැයි මෙතන තියෙන භයානකම දේ තමයි විජලනය. ඒ කියන්නේ ඇඟෙන් වතුර සහ ලවණ කොටස් ඉවත් වෙලා යන එක. දරුවගේ කට වේලෙනවා, අඬනකොට කඳිලු වෙන්නේ නැහැ, මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙනවා. මේව තමයි ලක්ෂණ. ඉතින් කොහොමද දරුවව මේකෙන් බේරගන්නේ? පළවෙනි දේ බොන්න දෙන හැම වතුර බින්දක්ම හොඳක නටවලා නිවලා දෙන්න. මේක අනිවාර්යයි. දෙවනියට විජනනීය වෙන්න දෙන්න එපා. ෆාමසීන් ගන්න තියෙන ජීවනී පැකට් එකක් ගෙනත් ඒක ටික ටික පොවන්න. තුන්වෙනි දේ කෑම හැම වෙලේම වහලා තියන්න, මැස්සෝ වහන්න දෙන්න එපා. හරි. පාචනය වමනයට අමතරව ගම් වතුරෙන් පස්සේ එන තවත් මාරාන්තික තර්ජනයක් තමයි උණ රෝග. විශේෂයෙන්ම මී උණ, ඒ කියන්නේ ලෙප්ටෝස්පයිරොසිස් සහ ඩෙන්ගු. මේ දෙක ගැන අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන. මී උණ කියන්නේ මොකක්ද? මේක බැක්ටීරියාවකින් හැදෙන දරුණු ලෙඩක්. මේක පැතිරෙන්නේ මියන් වගේ සත්තුන්ගේ මුත්‍රා වලින්. ගම් වතුරට මේ සත්තුන්ගේ මුත්‍රා එකතු වුණාම ඒ වතුරේ තියෙන බැක්ටීරියාව සති ගාණක් වුණත් ජීවත් වෙනවා. ගම් වතුරෙන් පස්සේ හැම තැනම තෙත ගතියයි මඩ වතුරයි නිසා මේක පැතිරෙන්න තියෙන ඉඩකඩ හරිම වැඩි. ඉතින් මේ බැක්ටීරියාව ඇඟට යන්නේ කොහමද? හරිම ලේසියෙන්. අපිරිසිදු වතුර ඇල්ලුවම සමේ තියෙන පොඩි සීරීමකින් හරි තුවාලකින් හරි ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇස්, නහය, කටහරා වුණත් ඇතුල් වෙන්න පුළුවන්. ඒකයි ගම් වතුරේ සෙල්ලම් කරන එක දරුවන්ට කොහෙත්ම හොඳ නෑ කියන්නේ. මියුණ හැදුනොත් මොනවද ප්‍රධාන ලක්ෂණ? හොඳට මතක තියාගන්න. වෙව්ලලේන තද වුණ, ඇඟපත රිදෙන එක, විශේෂයෙන්ම කෙන්ඩ පෙරලෙනව වගේ දරුණු වේදනාවක්. ඔළුවේ කැක්කුම, ඇස් රතු වෙන එක, සමහර වෙලාවට ඇඟයි ඇසුයි කහපාට වෙන එක. ඒ කියන්නේ සෙංගමාලය. මේ ලක්ෂණ ගැන ගොඩක් අවධානයෙන් ඉන්න. මේ වගේ ලක්ෂණ එකක් හරි තියෙනව දැක්වොත් ඒක තත්පරයක්වත් පාරක්කු වෙන්න එපා. ගෙදර බෙහෙත් කරන්න යන්නේ නැතුව කෙලින්ම දොස්තර කෙනෙක් ගාවට එක්කන් යන්න. ඒ වගේම දොස්තරට කියන්න ඕන වැදගත්ම දේ තමයි දරුවා ගම් වතුරට අතපය දැම්මා කියන එක. ඒක හරිම වැදගත්. මී උණට අමතරව ඩෙන්ගු ගැනත් අපි අවධානයෙන් ඉන්න ඕන. ගම් වතුර බැහැලා ගියාක පස්සේ පොඩි පොඩි ටැංවල වතුර රැඳිලා තියෙනවනේ. ඉතින් ඒ වගේ ටැංවල ඩෙන්ගු මදුරුව බෝ වෙනවා. ඒ නිසා ගේ වටේ වතුර රැඳෙන තැන් ඔක්කොම පිරිසිදු කරලා මදුරු දැල් පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. හරි. ඊළඟට අපි බලමු සමය සහ ශ්වසන පද්ධතියේ ඇතිවෙන්න පුළුවන් ගැටලු ගැන. මේවට හේතුව තමයි හැම තැනම තියෙන මඩ සහ තෙතමනිය. ගම් වතුරේ කියන්නේ එක විෂ බීජ ගොඩක්. ඉතින් මේ වතුර බැහැලා ගියාට පස්සේ ඉතුරු වෙන මඩවල දිලීර, බැක්ටීරියා පිරීලා දරුවන්ගේ ඇඟේ තියෙන පොඩි සීරීමකින් උනත් මේවා ඇතුළට ගිහින් දරුණු ආසාදන ඇති කරන්න පුළුවන්. කොහොමද මේ සමයේ ආසාදන වළක්වා ගන්නේ? පුළුවන් තරම් ගම් වතුරයි මඩයි අල්ලන එකෙන් වළකින්න. අතපය ගෑවුනොත් ඉක්මනට සබන් දාලා පිරිසිදු වතුරෙන් හොදන්න. විශේෂයෙන්ම දෙපතුල් පුළුවන් තරම් පිරිසිදුවටයි වියලිවටයි තියාගන්න. පොඩි තුවාලයක් හරි තියෙනවා නම් වතුර යන්නේ නැති ප්ලාස්ටර් එකකින් වහලා තියන්න. මේ දවස්වල තියෙන තෙත ගතියට ලේසියෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව, නියුමෝනියා වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ව උණුසුම්ව වියලිව තියන්නත් මතක තියාගන්න. හොඳයි. අපි දැන් එනවා මේ කතාබහේ තියෙන වැදගත්ම කොටසට.
මේ තමයි හදිසි අනතුරු ඇඟවීමේ ලක්ෂණ. මේ කියන දේවල් දරුවෙක් ළඟ තියෙනවනම් වහාම රෝහලකට යන්න ඕන. මේ දේවල් ගැන හොඳටම අවධානයෙන් ඉන්න. නවත්ත ගන්න බැරි තරම් වමනේ හෝ පාචනේ තියෙනවනම්, මල පහ එක්ක ලේ යනවනම්, දරුවාට පණ නැති ගතියක්, නිතරම නිදිමත ගතියක් තියෙනවනම්, එහෙමත් නැත්නම් අඩු වෙන්නෙම නැති තද උණක් තියෙනවනම්, මේවා තමයි අනතුරු ඇඟවීමේ ලක්ෂණ. මේ වගේ දෙයක් දැක්කොත් කෙලින්ම රෝහලට යන්න. හරි. එහෙනම් මේ හැම දෙයකින්ම පවුල ආරක්ෂා කරගන්න අපි කරන්න ඕන ප්‍රධාන දේවල් ටික එකපාර මතක් කරගමු. මේක හරියට චෙක්ලිස්ට් එකක් වගේ. මේ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. බොන වතුර හැමතිස්සෙම නටවලා නිවලා දෙන්න. අපිරිසිදු වතුර ඇල්ලුවොත් උණ ඇඟපතේ වේදනාව ගැන අවධානයෙන් ඉන්න. මදුරුව බෝ වෙන තැන් නැති කරන්න. මඩ ගෑවුනොත් සබන් දාලා හොදන්න. අර අපි කතා කරපු රතු අනතුරු ඇඟරීමේ ලක්ෂණ හරියටම දැනගෙන ඉන්න. හැම වෙලේම මතක තියාගන්න ඕන දේ තමයි ලෙඩකට බෙහෙත් කරනවට වඩා ලෙඩේ හැදෙන එක වළක්වා ගන්න එක ගොඩක් හොඳයි. ඒ නිසා මේ දවස් ටිකේ බොහොම සුපරීක්ෂාකාරීව ඉන්න. මේ වැදගත් තොරතුරු Taman ළඟ විතරක් තියාගන්න එපා. Taman දන්න අඳුරන හැම දෙමව්පියෙක් එක්කම මේ ටික බෙදා ගන්න. කවුද දන්නේ? සමහර විට මේ තොරතුරු නිසා එක දරුවෙක්ගේ හරි ජීවිතයක් බේරෙන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න ඕන මේ ඉදිරිපත් කිරීම දැනුවත් කිරීමේ අරමුණින් කරපු දෙයක් විතරයි. ඕනෑම වෛද්‍යමය ගැටලුවකදී නිසි ප්‍රතිකාර සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙන එක අනිවාර්යයි.